මචං අපි අද ඇල්ලේ ඉඳලා ආවා මේ වෝටර්ෆෝල් එක බලන්න යන්නේ. වෝටර්ෆෝල් එකේ නම තමයි මේ පල්ලෙවල වෝටර්ෆෝල්. හරිද? මේක යන්න තියෙන බා එන පටු පාරක මේ ගෙස්ලා ටිකයි මායි යනවා මේ. ඔයාලට පේනවා ඇති. මේ අපි ටික යනවා. මේකේ අනිවාර්යෙන් එන්න මොකද මේකේ තියෙනවා ඇක්ටිවිටීස් කරන්න ඔයාලට. අර මේ කඹවල එල්ලලා වෝටර්ෆෝල් එකේ ඉඳලා බහින්න ගොඩක් දේවල් කරන්න තියෙනවා. මේකට එනවා නම් ඔයාලා මම ඔයාලට ලොකේෂන් එක කියන්නම්. මේ රාවණ ඇල්ල පහු කරලා ඇවිල්ලා ඔයාලට රාවණ ඇල්ල පහු කරලා කිලෝමීටර් 3ක් වගේ ආවම ඔයාලට හම්බ වෙනවා මේ වම් අත පැත්තේ ගෑරේජ් එකක් එක ඉස්සරහා පොඩි පාරක්. ඒ පොඩි පාරේ ඉඳලා පල්ලෙහාට එන්න ඕනේ මේ කිලෝමීටර් 1කමාරක් විතර යන්න තියෙනවා. අපි මේ යන ගමන් ඉන්නේ. මම ඔයාලට ගිහිල්ලා කොහොමද කියලා වෝටර්ෆෝල් එක පෙන්නන්න. එහෙනම් අපි යා. ගෙස්ලා ටික බොහොම මාරුවෙන් අල්ල යනවා. මේක යන්න බෑ මේ පාරේ. අන්නේම පටුයි. ගේෂන් එක. මොකදයි? වෝටර්ෆෝල් එක සුපිරිනේ. ලස්සනට තියෙනවා. මෙතන ඉඳලා පල්ලෙහාට ඉන්නවා ගෙස්ලා ගොඩක් ඇවිල්ලා ඉන්නේ. එහෙම තමයි තියෙන්නේ. මේකේ ඉතින් එනවා නම් පරිස්සමෙන් එන්න ඕනේ පල්ලෙහාට නැත්තම් අමාරුයි ඉතින් එන්න. පල්ලෙහාට ගිහිල්ලා බලමු වෝටර්ෆෝල් එක ඉතුරු ටික. ඔයාලට පේනවා ඇති උඩින් වෝටර්ෆෝල් එක. ආන්න එනවා නම් මේ එතන ඇවිල්ලා ඇඳුම් මාරු කරගන්න නම් තැනක් නැහැ. ටොයිලට් එකක් තියෙනවා. ඒකේ ඇඳුම් මාරු කරගන්න තමයි ඇඳුම් මාරු කරගන්න ඕන කට්ටියට පුළුවන්. ඔයාලා මේකට එනවා නම් එන වාහනේ ඉඳලා හරි ඇඳුම් මාරු කරගෙන එන්න. නැත්තම් ඔයාලට මෙතන ඇවිල්ලා පොඩ්ඩක් ඇඳුම් මාරු කරගන්න බෑ. මේ ගෙස්ලා නම් මෙතන ඇඳුම් මාරු කරගන්න ඔයාලට ඉතින් ලැජ්ජාවක් නැහැනේ. ඒ හින්දා තමයි මේ කට්ටිය මෙතන මේ ඇඳුම් මාරු කරගන්නේ. මේ දියැල්ලේ ඉඳලා ඒක බලලා මේ කට්ටිය පිනලා දැන් මේ අපි යන ගම මේ ගෙස්ලා 4 දෙනෙක්ට මේ උණ හැදිලා ඒ 4 දෙනා ආවේ නැහැ. මේ මෙතන උඩ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒකේ ඒ කට්ටිය හිටියා. දැන් මේ මම යනවා ඒ කට්ටියව මේ බස් එකට ගිහින් දාන්න. මොකද ඒ කට්ටිය පාර දන්නේ. එහෙනම් අපි ඒ කට්ටියත් එක්ක බස් එකට යමු. මේ පාරේ නම් හරි මහන්සි. අනික එන්නත් අමාරු. වැටුනොත් එහෙම ආයි කෙලින්ම ICU තමයි මචං. ඒ තරම් මේ පාර අවුල් මේ වල බලන්න පේනවා ඇති මේකේ දවසට දෙපාරක් විතර විද්ද කියන්නේ ඇඟවල තියෙන මිනිස්සුන්ට කිලෝ 90 80 උන්ට කිලෝ 50ට 60ට බහින්න පුළුවන්. අපි යා වල පේන ඇති පාර මේ අපොඩින් පල්ලේ පාර මේ පාර අල්ලගෙන නගින්න ඕනේ. නැත්තම් අමාරුයි. දැන් රඩිය අම්මෝ හරි අමාරුයි. නගිමු මොනවා කරන්නද? යා අර මං ඉන්නවා කිව්වා ගෙස්ලා 13 8 දෙනෙක් පල්ලෙහා ඉන්නේ. එයාලා ගෲප් ලීඩර් එකේ මට අර 4 දෙනා බස් එකට දාන්න තියෙනවා. එයාලට ලෙඩේ ඉන්න. මට ලෙඩ හැදෙනවා මේකේ කියන.
මට්ට වහන්සේ උත්තම මේ ගෑවන්නම් මැරෙන මට ඉන්න බෑ අම්මෝ එන්න එපා බං උඹලා එක්ක උඹලාවත් මැරෙනවා අනිවාර්යයෙන් අයියෝ මට බෑ අල්ලට වහිද්දි කැරිම විවයක් තියෙන හැබැයි මේ මම පෙන්නන්න උඩ කන්දු එහෙම තියෙනවා අර ආල් පේන හැරි මේ පැත්තේ ඔක්කොගෙම කන්ද තියෙනවා